ඔබටම දිදී ඒ හිතලේ නිදී නෑ තව දුක් කන්ද නිම්මා තුන් ලෝකයම රැකි ඈ මහ පිරිත වෙනි සසරම අත් නොහරි අම්මා ආදර මව්වරුනේ මහා මායාවරුනේ சுவதை ஹலோ फ्रेंड्स நாங்க தான் உங்க குடும்ப சர்ப்ரைஸ் கிட் எங்க சேனலை நீங்க பாருங்க எங்க சேனலை வந்து ஃபாலோ பண்ணுங்க சப்ஸ்கிரைப் பண்ணுங்க ஷேர் பண்ணுங்க பக்கத்துல இருக்க பெல் பட்டனை பிரஸ் பண்ணுங்க அதே மாதிரி உங்களுக்கு இதே மாதிரி ஓட செய்யணும் வேண்டாம் எங்க சேனலை வந்து ஃபாலோ பண்ணுங்க எங்க कांटेक्ट நம்பருக்கு கால் பண்ணி கலைங்க உங்களுக்கு இதே மாதிரி வடிவா செஞ்சு தரலாம் ආයිබෝන් අම්මේ අපි ආවේ කොළඹ සර්ප්‍රයිස් ගිෆ්ට් එකේ. අද අම්මගේ උපන්දිනේ කියලා අම්මට තෑගි යවලා තියෙන අම්මට ආදරය කරන අම්මගේ ළඟින්ම ඉන්න කට්ටිය. අපි බලමු කවුරු කවුද කියලා. නිශාන්, බ්‍රින්දා, ගයාන්, නිරෝෂා, එවින්, තනු. විශේෂයෙන් මේවා ඔක්කොම කළමනා කරේ අම්මගේ ලේලි බ්‍රින්දා. අම්මා මොනවද හිතන්නේ මේක? අද ආපු ලේලිට මොකක් කරතයි මොනවා කියන්නේ තියෙනවා? ඒ පිටින් කවන්න කියන්නේ. මොනවා කියන්නේ තව? අම්මේ විතරද මේව දෙයක් එයි කියලා උපන්දිනේට? නෑ නෑ. හිතුවේ නැද්ද? නෑ ඊන කිව්වත් හිතුවේ නෑ. ලේලි හිතන්නේ නැති දෙයක් තමයි කරලා තියෙන්නේ නේ. ඒකනේ. කනේ. අම්මා බලමු දැන් මොකක්ද තියෙන්නේ කියලා තියෙන්නේ. මොනවා වෙන්න පුළුවන්ද කියලා හිතන්නේ? මේක තමයි නේ බලන්න නේද? නෑ බලන්න නැතුව කියන්නේ එකපාර. හිතාගන්න නෑ. හිතාගන්න බැරිද? හරි බලමු. වාඩි වෙන්නේ නෑ නේ. හරි ඉන්නවනේ. හරි කවන්න. නම් බලමු කම් මොනවද කියන්නේ කියලා. අම්මට කියන්න බෑනේ හිතාගන්න බෑනේ. එහෙනම් අපි බලමු. ඉතින් තමයි හා ඉරලා ගන්න කමන්නද? කමන්න අම්මට ආපු එකනේ අසනයිද? ඔව්නේ. සයිස් එක හරිද අම්මගේ? හරි හරි. සයිස් එක හරි. එල්ලෙල්ට මොනවා කියන්න තියෙන්නේ? ඔය ටික බලගමු. සතුටයි දුකයි. දුකයි. ඔව් ඉතින් නෑනේ යන්නේ. ඔව්. අම්මා කියන්න මොනවාරි ඉතින් ඒ ලේලි බලන්න. බලුව වීඩියෝ එක. මොකක් හරි කියන්න දෙනවනේ කියන්න ලේලි. ගොඩක් ආදරේ කියන්නේ තියෙන්නේ. අනිවාර්යෙන් නේ අම්මා. ඔව්. ආදරේ නැතුව බෑනේ නේ. කියන්න. සතුටයි. දෝසයි. එහෙනම් අපිත් ගිහින් එන්නම් වයින්නවා නැත්තම් යන්න ඕනේ අපිත් යන්න ඕනේ නැත්තම් මේ වයි වැස්ස රවුන කයි යන්න ඕනේ. උඩ යන්න ඕන. ආයි කොළඹ යන්න බෑ දැන් වයින්වත් එක්ක ඒකනේ නේද?